හලෝ යාළුවනේ ඔයාලට කොහොමද මම පොඩි අප්ඩේට් එකක් දෙන්න කියලා හිතුවා. දැන් මම ටික දවසකින් වීඩියෝ එකක් දාපු නැති හින්දා මම දැනට කිලෝමීටර් 8432ක් පැදලා තියෙනවා. දැන් almost 4 months වගේ තමයි මම වාහනේ අරගෙන දැනට ඉතින් තියෙන තත්ත්වෙ ඉතින් මුකුත් අලුතෙන් කියන්න දෙයක් නැහැ. කියපු දේවල් ටිකම තමයි. අලුතෙන් මුකුත් කියන්නේ මට ගැටලුවක් ඇති වුණේ නැහැ. එරර්ස් මුකුත් ආවේ නැහැ. මුකුත් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ස්මූත්ලි වාහනේ පාවිච්චි කරගෙන යනවා. මම අප්ඩේට් එකක් විදිහට කිව්වොත් මම වාහනේ ටින්ටඩ් කරා. 3M කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි ටින්ටඩ් කරේ. ඒක රුපියල් 40000ක මුදලක් ගියා. ඒක ටින්ටඩ් කරාට පස්සේ ඉතින් වාහනේ ඇතුලේ රස්නේ අඩුයි. ඒ අරින්න අලුතෙන් කියන දෙයක් විශේෂයෙන් නැහැ. මම වාහනේ දැන් මේ මාසේ charge කරේ solar energy එකෙන්. මම solar panel එකක් ගහුවා කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වනේ. solar energy එකෙන් charge කරේ. අපි බලමු මේ මාසේ ඉවර වෙනකොට light bill එක කොච්චර ගානකට අඩු වෙලා තියෙද කියලා. හැබැයි මට මෙහෙම දෙයක් වුණා. මේ ඒ කියන්නේ මම අර කිලෝවොට් 7ක charger එකක් හයි කරනවානේ. ඒ කට්ටිය ඇවිල්ලා ඒක solar එකෙන් දෙන්න බැරි ප්‍රශ්නයක් ඇති වුණා. මොකද මේ solar එක inverter එක කිලෝවොට් 5යි අර charge එකේ charge එක කිලෝවොට් 7ක එකක්. ඒතර inverter එකට මං හිතන්නේ ඒක overload වෙන හින්දා ඒක exclude කරලා ඒක වෙනම CEB එකෙන් එන විදිහට තමයි ඒකෙන් වැඩ කරන්නේ. ඊට අමතරව travel charge එක තියෙනවානේ. travel charge එක සාමාන්‍යයෙන් ගෙදර තියෙන plug socket එකකට ගහලා තමයි charge කරන්නේ. එතකොට ඒකෙන් එන්නේ solar එකෙන් generate වෙන energy එක. මම පුළුවන් හැම වෙලේම ඒ travel charge එකෙන් තමයි වාහනේ charge කරගත්තේ. සමහර අවස්ථාවලදී මට ටිකක් ඉක්මනින් charge කරගන්න ඕන වෙලාවට වගේ තමයි මම මේ 7 කිලෝවොට් ටිකක් අර fast charge වෙන හින්දා මම ඒක පාවිච්චි කරේ. අපි බලමු මේ මාසේ දැන් තව දවස් කිහිපයකින් බිල් එක එනවනේ. එතකොට මම අප්ඩේට් එකක් දාන්නම්. මට ලයිට් බිල කොච්චරක් ආවද, යුනිට් කොච්චරක් ගිහින් තිබ්බද, මොකද උනේ කියලා. ඒ අරින් ඉතින් වාහනේ දැනට මොකුත් ගැටලුවක් නැහැ. හොඳට පාවිච්චි කරනවා. එරර්ස් මොකුත් ආවේ නැහැ. දැන් ඊළඟ සර්විස් එක 10000න් කරන්න තියෙනවා. ඒ සර්විස් එක නම් ලොකුට දෙයක් කරන්න නැහැ කියලා තමයි කිව්වේ. ඒකදී සිද්ධ වෙන්නේ අර චෙක් කරන එක තමයි. චෙක් අප් එකක් තමයි තියෙන්නේ. හරි යාළුවනේ, එහෙනම් එච්චරයි. අපි බලමු මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් ලයිට් බිලට මොකද උනේ කියලා.